පසුගිය කොටසින් අප දුටුවා වංගදේශයේ කුමරියක් සිංහයෙකු සමග වනාන්තරයේ වෙසෙමින් සිංහබාහු සහ සිංහ සීවලී යන දරුවන් දෙදෙනා මෙලොවට බිහි කළායුරු. පසුව 16 හැවිරිදි සිංහබාහු කුමරු තම මව සහ නැගණියද සමග ගුහාවෙන් පැන ගොස් මනුෂ්‍ය ලෝකයට පැමිණියා. නමුත් ඒ ගුහාව තුල ඔවුන් එක්කයෙකු තනිකර දමා ආවා. එතෙන් සිට සිදු වූයේ කුමක්දයි අද කතාංගයෙන් විමසා බලමු. මෘග රාජයෙක් මිනිස් ගම්මාන වෙත යදී යමින් සිටියා. මීට පෙර ඔහු කිසි දිනක එවැනි දෙයක් කර තිබුණේ නෑ. ඔහු මහා වනාන්තරයට අධිපතිව සිටි සතෙක්. තම සීමාවෙන් ඔබට ඔහු කිසිදා ගියේ නෑ. නමුත් දැන් ඔහුගේ ලෝකය හිස් වෙලා. ගුහා දොර වැසූ මහා ගල ඉවත් කරලා. තම බිරිඳ, පුත්‍රයා සහ දියණිය සියල්ලන්ම අතුරුදන්. ඒ සොයාගත නොහැකි වේදනාව සමග ඔහු වනාන්තරයෙන් පිටට පැමිණියා. මහාවංශය පවසන්නේ තම පුත්‍රයා ගැන ඇති වූ බලවත් ශෝකය නිසා ඔහු ආහාර පාන පවා අතහැර දැමූ බවයි. ඔහු සීමාන්තික ගම්මාන කරා ඇදුනේ තම පවුල සොයා ගැනීමටයි. නමුත් මහා සිංහයෙකු තමන් දෙසට එනු දකින ගැමියන් බියෙන් තැතිගෙන ගම්බිම් අතහැර පලා ගියා. සිංහයා පැමිණියේ දඩයම් කිරීමට නොව තම ලේ සබඳතාවය සොයා ගැනීමටයි. නමුත් මිනිසුන් එය දැන සිටියේ නැහැ. කුඹුර මැද සිටින ගොවියෙකුට තම දෙසට එන සිංහයාගේ සිතේ ඇති කරුණාව පෙනෙන්නේ නැහැ. ඔහුට පෙනෙන්නේ මරණය පමණයි. මේ පුවත ගමෙන් ගමට රටෙන් රටට ගොස් අවසානයේ වංග රජු වෙතටම ළඟා වුණා. රජතුමනි, සිංහයෙක් රට වනසනවා. මේ මහා විපත්තියෙන් අපව බේරාගන්න. සිංහයාට මුහුණ දීමට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ. අවසානයේ රජු මහා ප්‍රකාශයක් කළා. ඇතුපිට රන් කහවණු දහසක් පටවා නගරය පුරා අනබෙරයව්වා. යමෙක් මේ සිංහයාව මරා දම්නේද ඔහුට මේ රන් දහස හිමි වේ. කිසිවෙකු තාවේ නැහැ. රජු ත්‍යාගය දෙගුණ කළා. රන් කහවණු 2000ක්, ඉන්පසු 3000ක්. නගරයේ එක් නිවසක සිටි තරුණයෙකුට මේ අනබෙර හඬ ඇසුණා. ඔහු දැන් 16 හැවිරිදි හැඩිදැඩි තරුණයෙක්. වනාන්තරයේ ගුහාවක හැදි වැඩුණු කිසිවෙකුටත් සෙලවිය නොහැකි ගලක් තනි වෙස වූ සිංහබාහු. ඔහුගේ අත් සහ පා තවමත් සිංහයෙකුගේ මෙන් හැඩයක් ගත්තත් දැන් ඒවා වංග සේනාපතියාගේ නිවසේ වටිනා වස්ත්‍රවලින් වැසී තිබුණා. අනබෙර හඬ ඇසෙද්දී සිංහබාහු දැන සිටියා ඒ කතා කරන්නේ කවුරුන් ගැනද කියා. දෙවතාවක්ම ඔහු තම මව වෙත ගොස් අවසර ඉල්ලුවා. මෑණියනි, මට යන්නට දෙන්න. නමුත් ඒ දෙවතාවේම සුප්පාදේවිය ඔහු වැළකූවා. මදක් සිතා බලන්න ඇය පත්ව සිටි ඒ අසරණ තත්වය ගැන. ඒ සිංහයා ඇගේ දරුවන්ගේ පියායි. ඔහු ඔවුන්ව පෝෂණය කළා, ආරක්ෂා කළා, කිසිදා රිදවීමක් කළේ නැහැ. දැන් තම පුත්‍රයා සැරසෙන්ගේ රන් කාසි වෙනුවෙන් තම පියාගේ පපුව පසාරු කරගෙන යන ලෙස ඊතලයක් විදීමටයි. ඇය ප්‍රතික්ෂේප කළා. නමුත් තුන්වන වර සිංහබාහු ඇගෙන් ඇසුවේ නැහැ. ඔහු රජ මාලිගාවට ගියා. තමාට ඒ සිංහයා දමනය කළ හැකි බව රජුට පැවසුවා. අමුතු හැඩති දෑත් ඇති මේ තරුණයා දෙස රජු බැලුවේ පුදුමයෙන්. රජු ඔහුට රන් කාසිවලට වඩා වටිනා පොරොන්දුවක් දුන්නා. ඔබ මේ සිංහයා මරා දමන්නේ නම් මම මගේ රාජ්‍යයම ඔබට පවරනවා. මහා වංශයේ ඒ වැකිය එලෙසම සටහන් වෙනවා. රජුට පුතෙකු සිටියේ නැහැ. ඔහුට තිබූ එකම විසඳුම මේ තරුණයා පමණයි. සිංහබාහු දුන්නත් හීතලත් අතට ගත්තා. ඔහු තනිවම නගරයෙන් පිටවී තම පියා වනසමින් සිටින ඒ වනගොමුව වෙත ගියා. ඔහු කෙලින්ම ගියේ තමන් හැදි වැඩුණු ඒ පැරණි ගුහාවාසලටයි. ඔහු ඒ මාවත හොඳින් දැන සිටියා. මීට මාස කිහිපයකට පෙර තම මව සහ නැගණිය කරමත තබාගෙන ඔහු ආවේ මේ මාවතේමයි. ඈතින් ගුහා දොරටුව පෙනෙද්දී සිංහබාහු තම පියාවන සිංහයාව දුටුවා. සිංහයාත් ඔහුව දුටුවා. ඉන්පසු ගත වූ තත්පර කිහිපය මේ මුළු කතාවේම තීරණාත්මකම සහ සංවේදීම මොහොතයි. මහා වංශය එය විස්තර කරන්නේ ඊතා සරල වචනවලින් වුවත් එහි ඇති අරුත අතිශය ගැඹුරුයි. සිංහයා ඔහු දෙසට වේගයෙන් දිවා ආවා. නමුත් ඒ පහර දිමීමට නොවේයි. වංශකතාව පවසන්නේ තම පුත්‍රයා කෙරෙහි උපන් අසීමිත ප්‍රේමය නිසා සිංහයා ඔහු දෙසට දිවා බබයි. මාස ගණනාවකට පසු තමා දකින තම ආදරණීය පුත්‍රයා. ඔහු සොයා සිංහයා මුළු රටම පීරුවා. निराහාරව දුක් වුණා. දැන් ඒ පුතා තමා ඉදිරියේ. සිංහබාහු අත තිබූ දුන්න සිංහයා දුටුවේ නැහැ. ඔහු දුටුවේ තම ලෙයින් උපන් දරුවාව පමණයි. සිංහබාහු දුන්න ඇද්දා. ඉලක්කය ගත්තා.
පළමු ඊතලය මුදා හැරියා. ඒ ඊතලය ගොස් වැදුනේ සිංහයාගේ නලල මැදයි. නමුත් එය සිංහයා පසාරු කරගෙන ගියේ නැහැ. මහාවංශය ඉතා පැහැදිලිව පවසනවා ඒ ඊතලය වැදී ආපසු විසිවී සිංහබාහුගේ පාමුල වැටුණු බව. තම පුත්‍රයා කෙරෙහි සිංහයා තුල තිබූ ඒ අපිරිමිත සෙනෙහස එනම් මෙත් සිත නිසා හී සැරයකටවත් ඒ සිරුර විනිවිද යන්නට ශක්තියක් තිබුණේ නැහැ. සිංහබාහු දිවන ඊතලයත් විද්දා. එයත් නලල මැද වැදී ආපසු විසිවී වැටුණා. සිංහයා තවමත් ඔහු දෙසට දිව එනවා. පහර දීමට නොව තම පුත්‍රයාව වැළඳ ගැනීමට. මහාවංශය පවසන්නේ තුන්වන ඊතලයටත් සිදු වූයේ එයම බවයි. තෙවතාවක්ම පුත්‍රයා පියාට විද්දා. තෙවතාවක්ම පියාගේ ප්‍රේමය ඒ හීසර පරාජය කළා. ලෝක සම්මතයට අනුව ඒ සිංහයා මිය යා යුතුව තිබුණත් දුන්නට සහ හීතලට වඩා ප්‍රබල යමක් එතන තිබුණා. ඒ පියසෙනෙහසයි. දැන් සිංහබාහුට කිරීමට ඉතිරිව තිබුණේ එකම දෙයයි. ඔහු මහා හඬින් කෑ ගැසුවා. සිංහයාව කෝපගැන්වුවා. ඔහු තම පියාව කුපිත කළා. සිංහයාගේ සිතේ තිබූ ඒ මෛත්‍රිය පළමු වතාවට බිඳී ගිය මොහොතේ ඔහු ක්‍රෝධයෙන් ගර්ජනා කළා. ඒ ක්‍රෝධය සිංහයාගේ සිතට ඇතුළු වූ සැනින් සිංහබාහු මුදාහල මීලග ඊතලය සිංහයාගේ සිරුර පසාරු කරගෙන ගියා. මෘගරාජයා ඇද වැටුණා. තම පුත්‍රයා අතින්ම පියාමිය ගියා. ඒ පළමු දෙවන හෝ තුන්වන ඊතලයෙන් නොවේ. සිංහයාගේ දෑසින් ආදරය පලාගිය මොහොතේ විදින ලද ඊතලයෙන්. සිංහබාහු තම කඩුවගෙන සිංහයාගේ හිස වෙන් කරගත්තා. ඔහු ඒ රැගෙන නැවත වංගදේශයේ අගනුවරට පෙමිණියා. නමුත් එහිදී ඔහු දුටුවේ තමා බලාපොරොත්තු නොවූ දෙයක්. මුළු නගරයම ශෝකයෙන් වැළපෙනවා. වංග රජු මීට දින 7කට පෙර මිය ගොස් තිබුණා. රාජ්‍ය ලබා දීමට පොරොන්දු වූ රජු දැන් නැහැ. ඔහුට උරුමකාරයෙකුත් නැහැ. සිංහාසනය හිස්. වංගදේශයේ අමාත්‍යවරුන් එක් රැස් වුණා. ඔවුන් දැනගත්තා මේ තරුණයා මියගිය රජුගේ මුණුපුරා බවත් වසර 20කට පෙර මාලිගාවෙන් පිටව විය කුමරියගේ පුත්‍රයා බවත්. ඔවුන් එක හඬින් සිංහබාහුට සිංහාසනය පිරිනමුවා. සිංහබාහු එය පිළිගත්තා. නමුත් ඔහු එහි රජ වූයේ නෑ. ඔහු ඒ රාජ්‍ය තම මවගේ සෙමියා වූ තමන්ට පිහිට වූ සේනාපතියාට පවරා දුන්නා. ඔහු තම නැගණිය වූ සිංහසීවලීද කැටුවා තමන් උපන්බිම වූ ලාට දේශයට නැවත ගියා. එහි මහා වනාන්තරය මැද ඔහු අලුත් නගරයක් ඉදි කළා. ඔහු එය සිංහපුරය ලෙස හැඳින්වුවා. ඔහු තම නැගණියව අගබිසව කරගත්තා. මහාවංශයට අනුව ඇය 16 වතාවක් නිවුන් දරුවන් බිහි කළා. ඒ අනුව සිංහබාහුට පුතුන් 32 දෙනෙකු සිටියා. ඉන් වැඩිමහල් පුත්‍රයා වූයේ විජය, දෙවැන්නා සුමිත්ත. සිංහල යන නාමය ලෝකයට බිහි වූයේ මෙතනින්. සිංහයා මැරූ තැනැත්තා වූ සිංහබාහු සීහල ලෙස හැඳින්වුණු අතර ඔහුගේ දරුවන් සහ මුණුපුරන් ඒ නාමය රැගෙන දකුණු දිග මුහුදේ පිහිටි දූපතකට පැමිණියා. නමුත් ඒ කතාවට තව බොහෝ දේ ඉතිරිව තිබෙනවා. මක්නිසාදයත් සිංහබාහු රජුගේ වැඩිමහල් පුත් විජය හැදි වැඩුණේ ඉතා ඩඩබ්බර ප්‍රචණ්ඩ තරුණියෙකු ලෙසයි. රජකු වීමට තම පියාව මරා දැමූ සිංහබාහුට තම පුත්‍රයාගේ ක්‍රියාකලාපය නිසා ගෙවන්නට වන වන්දිය ඉතා ඉහළ එකක් වුණා. ඊළඟ කොටසින් අප බලමු විජය කුමරු ඇතුළු පිරිස ඉන්දියාවිල් පිටුවහල් කර මුහුදට දමන්නේයිද කියා. තම්බපන්නියට විජය කුමරුගේ පැමිණීම සහ සිංහල වංශකථාවේ ලේ වැකි ඇරඹුම ගැන දැනගන්න වංශකථා සමග දිගටම රැඳී සිටින්න. මේ වීඩියෝවට ලයික් එකක් දාන්න, තවමත් සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් දැන්ම එකතු වෙන්න. නැවත හමු වෙමු.